ඉතින් අද මම යන්නේ කොහෙද කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් අද මේ නාපෝලියේ ඉතාලියේ නාපෝලියේ අපි බලමු මම කොහෙටද අද යන්න හදන්නේ කියලා. අද හොඳට මේ වෙදර් එකත් හොඳයි. ඉතින් මගේ ආසාවක් තිබුණා ගොඩ කාලෙක ඉඳන් ඔය පේන විසුවියස් බලන්න යන්න. විසුවියස් ගිනි කන්ද. ඉතින් දැන් මට ගෙදරින් පිටත් වෙන්න වෙලාව හරි. ඉතින් මුලින්ම ඒ කියන්නේ මම මේ යන ගමන වීඩියෝ එකක් ගන්න තමයි මම වීඩියෝ එකක් හදන්න තමයි මම කල්පනා කරේ. ඉතින් අපි බලමු වැඩි කතා ඕනේ වීඩියෝ එකෙන්ම බලමු කොහොමද කියලා ගමන. ඉතින් මම එළියට වැස්සා. දැන් මට තියෙන්නේ මම ඉන්න තැන ඉඳන් මෙතනින් ඉස්සරහට ගියාම තියෙනවා පොඩි ට්‍රේන් එකක්. ඒක මේ තියෙන ඔය ට්‍රේන් එක යන විදිය තමයි කහපාට මාක් එක දාලා තියෙන්නේ. එතනින් ගියාම ලිෆ්ට් එක තියෙනවා ඇතුලේ. මෙන්න මෙහෙම මේ මැෂින් එකට ඇල්ලුවම Grazie, buon viaggio. ටිකට් එක කරනවා. ලිෆ්ට් එක යන්නත් පුළුවන්. නැත්තම් මෙතන පඩිපෙළයි යන්නත් පුළුවන්. පඩිපෙළ ගත්තා. ඉතින් මම මේ පළවෙනි පාර්ට්ටේ පඩිපෙළ යන්නේ. එතනින් පල්ලෙහා බැලුවම මෙහෙම පේනවා මේ. පල්ලෙහාටම යන්න තියෙනවා. ඕක තමයි ස්ටේෂන් එක. ඔය එන්නේ දැන් ට්‍රේන් එක එන්න පටන් ගත්තා. හරි. උඩම රෝස පාටකට උඩින් අන්න එතනින් තමයි මම වීඩියෝ එක පටන් ගත්තේ. ලස්සන බල්ලෙකුත් ඉන්නවා. බලු පැටියෙකුත් ඉන්නවා ලස්සන. බලස් පැටියෙක් වගේ. හරි. ඊට පස්සේ මේක තමයි මම ඊළඟට ගන්න ඕන මෙට්‍රෝ එක. මේක මෙට්‍රෝ ලයින් එක. මම දැන් ට්‍රේන් එකේ ඉන්නේ. මෙතන ඉඳන් තියෙනවා ස්ටේෂන් 3ක් විතර මේ සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. පියාසා ගැරිබාල්ඩි කියන. එතනට ගිහිල්ලා මම එතනින් පෙන්නන්න ඊළඟට ගන්න මොකද්ද ට්‍රේන් එක කියලා. ගයිස් ට්‍රේන් එක පොඩ්ඩක් හොයාගන්න ගේමක් දෙන්න වුණා. ඉතින් කොහමද ස්ටේෂන් එක හොයාගත්තා. ට්‍රේන් එකට ආවා. දැන් මෙතන මේ අමුතුම ට්‍රේන් සෙට් එකක් තියෙනවා. 12:33ට ට්‍රේන් එක තියෙන්නේ. ට්‍රේන් එකේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ට්‍රේන් එක. තාත්ති පොඩි කැපේ එකක් දානවා. ප්‍රශ්න කැපේ එකක් ඉතිරි අකෝ සීන් ටික දියා කරන්න දීලා තියෙනවා. සීන් ටික එහෙම් පිටින් ඉතුරුනවා. 12:33ට තමයි ට්‍රේන් එක පටන් ගන්නවා කියලා දාලා තියෙන්නේ. හරි මම ට්‍රේන් එකේ ඉන්නේ දැන්. ට්‍රේන් එකට නැග්ගා. ඉතින් Devo fare quella dei 4 in viaggio? හරි මෙන්න මේක තමයි ස්ටේෂන් එක. ස්කාවි විසුවියෝ එර්කලානෝ ස්ටේෂන් එකක් ඉතින්. වටේටම ගෙවල් තියෙනවා. මට හිතෙන්නේ මේ ටූරිස්ට්ලා ගොඩක් මේගොල්ලෝ ඇවිල්ලා තින්නේ මේ විසුවියෝ බලන්න තමයි. විසුවියෝ ආමෙදින් ඔෆිෂියල් බස් විසුවියෝ කියලා මෙතන ගහලා තියෙනවා. ෆොරනෙට් එක කඩයක් තියෙනවා. මේ කෑම එහෙම තියෙනවා. පීසා තියෙනවා. කට්ටියට Good morning. good morning. How? Would you like to get something to eat? Very much. Okay. Take. Would you taxi by the
Visa. මම දැන් බස් එකට නගින්න යන්නේ. ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සේ තියෙන්නේ බස් එක. දැන් කට්ටිය මෙතනට ඇවිල්ලා ඉන්නවා මේ බස් එකට නගින්න බලාගෙන. ටුවරිස්ලා කලින් ටිකට් බුක් කරපු අය. මේ බස් එකේ තමයි මට යන්න තියෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟට බස් එකේ යන ගමන් මම වීඩියෝ එක ගන්න ආයි වීඩියෝ එක. ඊළඟට අපි බලමු ඊළඟට මොනවද අපිට බලා ගන්න පුළුවන් කියලා. guys, bus eකට නැගගම බස් එක හරියටම වෙලාවට දෙකට තමයි පිකප් කරේ. සිටි බස් එක ඒ ඉන්නවා ගොඩක්. මේ දිනේ ටිකට් එක. Suyas වලට ආවා. දැන් මේ බස් එකෙන් බහින්න ඉන්නවා. විනාඩි හරියට බැලුවොත් පැය භාගයක විතර ගමන. මේ බස් එකේ පල්ලෙහාට යන්න ඉන්න කට්ටිය මෙතන ඉන්නවා මේ. බලන්න බස් තියෙනවා මෙතන. Thing guys, ඇතුළට ආවා. කියන්න තියෙන දෙයක් ඔයාලා මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම කන්න බොන්න මොන හරි අරගෙන එන්න. පට්ට වීව් එකක් තියෙනවා. Registralo. Dopo poi, ma non scende sta gente la macchina per finire tutto. Vabbè, ඈත පේනවා ඇති ඔයාලට. පොඩියට එනවා බස් වාහනේ නෙවෙයි පාරේ. පේනවා ඇති. අඳු පන්තියම තියෙනවා. පොඩි අතුරු පාරකුත් තියෙනවා. මෙතන මොකක්ද දන්නේ තියෙන්නේ. මෙතන තියෙනවා මේ පාක් එකේ නැෂනල් පාක් එකේ ඉන්න සත්තු එහෙම සත්තුන් සර්පයෝ ගෙම්බු වර්ග ඒගොල්ලෝ ගැන පොඩි විස්තරයක් තියෙනවා. කන්දේ භාගයක් විතර නැග්ගා. තව තියෙනවා යන්න ගොඩක්.
මේ ඔක්කොම ලාව වලින් හදපු දේවල් තියෙන්නේ. සුවිනියර්. ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉතින් හිතා ගන්න පුළුවන් නේද මේ ගිනි කන්දේ තියෙන පවර් එක. ඒ කියන්නේ හදිසියෙ මේක ගිනි කන්ද ඇක්ටිව් වුණොත් එහෙම මෙතන ඉඳන් කිලෝමීටර් 25ත් 40ක් ප්‍රමාණයට විනාශ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ එහෙම තමයි. ඔන්න ඉතින් දැන් තමයි ටික හරියටම පේන්නේ කොහෙද ඉන්නේ කියලා. ඔයාලට පේනවද අතනින් දුම් දානවා ගිනි කන්දේ? පේනව නේද? එක තැනකින් ඒ දුම පිට වෙන තැනක් තියෙනවා. මේ අපි හිතුවට යටින්ම කියලා. යටින් නම් හරියට පේන්නේ නැහැ. ඔය ඔක්කොම පස් කඩාගෙන වැටලා වැස්සට ඒ වගේ ටික මේ පොඩි නායම් වෙලා තියෙනවා මේ ආවාටේ ඇතුලේ. ඉතින් බැලුවම අර එක තැනකින් විතරක් ඒක මතුවෙනවා පිට වෙනවා. මේ දුම පිට වෙනවා. මම දන්නේ අර පැත්තට අර මුල්ලට මුඩරම යන්න පුළුවන්ද කියලා රවුම වටේ ගහන්න. එතන පොඩි මේකක් තියෙනවා. මේක ස්ටිකර් ගහලා තියෙනවා. එක කතන්දර ටිකක් තියෙනවා. මේක කට්ටි ඉබ්බෝ එහෙම ගැට ගහලා තියෙනවා. අර ඉතින් ආයෙ එන්න මේ පැත්තෙන්ම තමයි. ඒ හින්දා ෆොටෝස් ටික උත් මේකට ගන්න පුළුවන්. ඈත පේනව නේද? ලස්සනට මධ්‍යධරණී මූද තියෙනවා. එහා පැත්තෙන් කාප්‍රී දූපත තියෙනවා. මට හිතෙන්නේ අර මේ හරියෙන් පෙන්නේ ස්කියා වෙන්න ඕන. ස්කියා දූපත වෙන්න ඕන. මම හරියටම දන්නේ නැහැ ඒක. Ja, hij laat staan. Ik ga wel even. මෙමෝරියල් එකකුත් තියෙනවා. බස්සක් ඉන්නවා කියන්නේ වහිද දන්නේ නැහැ. කියන්න බෑ කොහොම වෙයිද කියලා. Jee. Hoeveel stukken? Dat waren even snel voor de kust. Ik vind bang was net als haar misselijk voor. Nou, nee, dat doet ze doen goede dat ze gaan. Oh.
ආන් අතනින් පේනවා නේද දුම දානවා. Je le mettrai dans une plante. Ben teraz to jeszcze jest pół biedy. චූටි වාරක් තියෙන්නේ යන්න. දැන් තමයි ලස්සන view එකක් තියෙන්නේ. හොඳම view එකට බලා ගන්න පුළුවන් මෙතනින් හොඳම view එකක්. අර හරියම පේනවා. මෙතනින් පේනවා දුම දානවා ලාවට වගේ දුමක් දානවා. වටේම යන්න කිලෝමීටර් 5ක විතර ගමනක් තියෙනවා මට හිතෙන්නේ. Una volta che si aprono di questa macchina, මට ඉතින් අතනින් ඉවරයි. ඔය ඉස්සරහා පේන තැනින් එතනින් ඉවරයි. පොඩි මේ චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතනින් හරි ඉවරයි. අන්න තියනවා. අන්න අතනින් තමයි දුම දාන්නේ. පේනවා නේද? අර කන්දේ තැන් තැන් වලින් අර පොඩියට දුම දානවා පේනවා. පොඩි යටිනුත් නෙමෙයි. උඩාගේ මඩාරි තැන් තැන් වලින් තමයි මේ උණුසුම් පිට වෙන්නේ. පතුලෙම ෂොට් එකක් ගන්න අමාරුයි. මෙතනින් උඩට යන්න බෑ. මෙතනින් එහාට ඉවරයි. මේක තමයි අන්තිම view point එක. දැන් පේන ඔක්කොම වටේම පේනවා.
මීදුමේ වැහෙනවා පැත්තව. දැන් අර පැත්ත පේනවා. හරිද? දැන් මේක පාටම වැහෙනවා දැන් මීදුමේ. ඔන්න එනවා දැන් කිසිම දෙයක් පේන්නේ නැතුව යන සීන් එකක් තියෙන්නේ. හොඳේ. දැන් එක පාට මේ මීදුම ආවේ. දැන් මීදුමත් එක්ක පේනවා මේකේ මේ කන්දේ තැන් වලින් දුම දාන එක පේනවා. En geloof dat hij wel bekend. වෙදර් එක පාට වෙනස් වුණා. අතන හොඳටම පේනවා. මෙතනින් පේනවනේ. බලන්නකො දුම දාන විදිය මිදුම එක පාට. දුම එක පාට මේ දැන් මේ කන්දෙන් එනවා මේ වටෙන් ඇවිල්ලා ගෙලින්ම වල ඇතුළට යන්නේ අර. ගෙලින්ම මේ ආවාට ඇතුළට අතනින් දානවා දුම වලට පේනවා ඉතින්. එක පාටම යන්නේ හොඳේ. හිතා ගන්න බෑ ඒක. දැන් මේක වැහෙනවා දැන් වල හරියට පේන්නේ නැතුව යනවා ඇතුලේ ආවාට ඇතුලේ හරියට පේන්නේ නැහැ දැන් ওই දුම ඇතුලට ගියන් පස්සේ වෙලාවට මේ කලින් මගේ වැඩ ටික කරගන්න හම්බුනේ. Saranno ei. Forse fermatori. Oh, mamma. තේරෙනව නේද? එක පාටම මේ පරිසරය වෙනස් වුණා. හරිම ලස්සනයි ඉතින් දර්ශනය. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. දැන් අර තිබිච්ච දේ එක පාටම නැතුව ගියා ඔක්කොම වැහුණා මීදුමේ. මුල් කැනෝ එකේ පොඩි ගුහාවක් තියෙනවා. ඕනනම් ඇතුළට රින්ගන්නත් පුළුවන් මේකේ. පොඩි ළමයි නම් රින්ගනවා දැක්කා. Neće mi to dati. Misliš? අන්න මෙතන හොඳටම පේනවා දුම දාන එක. නියමටම පේනවා. ඊනි කන්දේ දුම් මතු වෙන එක හොඳටම පේනවා මෙතනට. Looks a long distance to that metro. Solo per quello.
Madonna, lì ho buttato via 50 milioni all'anno perché volevo la pelle. Tu vois, moi, ça allait, හරි ඉතින් දැන් ආයේ බැසීමක් තමයි තියෙන්නේ. දැන් හොඳට බලාගත්තා, හොඳට ෆොටෝස් ටිකක් ගත්තා. හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා ජීවිතේට. අමතක නොවෙන. එහෙනම් ඔයාලට හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බ වෙමු. Ma quando? Del figlio di Michael Jordan.